මේ පිස්සු හැදෙන shopping කරන්න තැන් තියෙනවා. එන්න අපිත් එක්ක යන්න. ඉස්සොන්න අද අපි ඇවිල්ලා ඉන්නේ තාජ් මහලට. මේක ඇත්තටම ඒ ආදරේ කතා පැත්තකින් තිබ්බම බලන්න වටින දෙයක්. ඉන්දියාව ආවොත් අනිවාර්යෙන්ම එන්න ඕන තැන. අපිත් එක්ක යමු සරෝජනී නගරේ තියෙන්නේ මොනවද කියලා බලන්න. මේ ලොකේෂන් අනිත් පෙන්නලා තමයි වැරදි. අයියෝ ඒතන වෙලා තියෙන්නේ. බටර් චිකන්. යම්. මේ පාරවල නම් පයින් ඉන්න බෑ. ඇත්තටම බෑ. හරිම සෞඛ්‍යයි. අපි දැන් යන්න හදන්නේ පාලිකා බසර්. හොඳේ මෙහා කොමේ කාලේ ඉන්නේ හොඳේ. Hi, good morning guys. අපි උදේම දෙන්නම රෙඩි වෙනවා. කොහෙ යන්නද? ටච් මහල්. ටච් මහල් යන්න. අපි ටච් මහල් එකට යන්න හදන්නේ. දැන් උදේ 5:20යි. 20යි. 6 වෙනකොට ඒක ඕපන් කරනවානේ. ඔව් 6 වෙනකොට ඕපන් කරනවා. ඒතර ක්‍රවුඩ් එක එන්න කලින් ගියපුවාම අවුවත් නැහැ. මේ ක්‍රවුඩ් එකක් නැහැ. ඒතර අපිට නිදහසේ ෆොටෝ එකක් ගන්න මේ කරන්න ලේසියිනේ. නැත්තම් අද ඉරිද දවසක් සෙනගත් වැඩි වෙන්න පුළුවන් දවල් වෙනකොට. දැන් සන්ක්‍රීම් ගන්නවා. ඔව් මේ සන්ක්‍රීම් ගන්න නැතුව ගියොත් මා මීටත් වඩා කළු වෙලා දෙයි. එහෙනම් අපිත් එක්ක වීඩියෝ එකේ දිගටම ඉන්න. Hi guys, ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ තාජ් මහලට. අපි හිස්ටරිකල් ස්ටෝරි එක දන්න හින්දා මෙතනට හැමෝම හරි ආස කරන තැනක්. ඒක නිසා අද අපි හිතුවා ඉන්දියාවේ ආපු ගමම මෙතනට එනවා කියලා. අපි ඉන්දියාවේ ආවේ. අද අපි උදේ පාන්දරම මෙතනට ආවා. ඔව් දැන් මේක ආදරේ සංකේතය කියලා කියනවානේ. අපි ඉතින් යාළුවලා ඉන්නකොට අර මේ කට්ටිය දෙනවනේ ටච් මහල් වල ෆොටෝ දෙනවා යනම් වන අපි නම් එහෙම මොනවද දුන්නේ නැවත්ත කියන්න බෑ. ඒ වුණාට මේක ඇත්තටම ඒ ආදරේ කතා පැත්තකින් තිබ්බම බලන්න වටින දෙයක්. හරිම ලස්සනයි. මේ මාර එෆර්ට් එකක් ගිහිල්ලා තියෙන අවුරුදු කොච්චරද බර ගානක් ගිහිල්ලා තියෙනවද මේක හදන්න මිනිස්සුත් බර ගානක් ගිහින් ඉඳලා තියෙනවා. මේක ආර්ට් වර්ක්ස් ගැන කියන්න ඕනේ. ඔව් අපි මන් තව ළඟට ගත්ත වීඩියෝ ටිකක් මේ දාන්න. ඇත්තටම හරිම ලස්සනයි. එන්න වටින තැනක්. ඉන්දියාව ආවොත් අනිවාර්යෙන්ම එන්න ඕන තැන. එහෙනම් දිගට වීඩියෝ එකේ ඉන්න තව විස්තර බලා ගන්න. මේකේ මේ විශේෂ දෙයක් තමයි මේ කැටයන් જાති ඔක්කොම මේ පොඩි ගල් වලින් කරලා තියෙන්නේ. ඇඳපුවා නෙමෙයි. මේ ඔක්කොම ලං වෙලා බැලුවොත් පේනවා මේ එක එක පාටවල වල ගල්ම තමයි මේ තියෙන්නේ. කිරිගරුන්ට ඔබ්බවල සෑහෙන මහන්සියක් දැරලා තියෙනවා. දැන් මේ පොඩි එකක් වගේ පේනකොට මේක සෑහෙන ලොකුයිනේ. මේ අර උඩ මල් වගේ තියෙන ඒවාත් ඒ විදිහට හදපුවා තමයි ඔක්කොම. මේක අනිවාර්යෙන්ම ඉන්දියාවට එනවා නම් බලන්න වටින දෙයක්. උදේම ආවේ නැත්තම් මෙන්න මේ කතන්දරේ තමයි වෙන්නේ. ඒ හින්දා ටච් මහලට එනවා නම් ඔව් ටච් මහල උදේ 6ට ඕපන් කරනවා. ඒ විදිහ මෙතෙන් ආව නම් සෙනග කවුරුත් නැහැ. ඔන්ලයින් ටිකට් බුක් කරලා. දැන් මේ ගොඩක් වෙලා ගිහලා නෑ. දැන් 7යි 5යි වෙලාව තාම. ඒ වුණාට මෙන්න සෙනග. පිස්සු වැදෙන සෙනග.
එතකොට අර නිදහසේ ෆොටෝ එකක් ගන්න පොඩි වීඩියෝ එකක් දාගන්න. ඒක කිසිම දෙයක් කරන්න බෑ. එනකත් එක්ක පොර ගන්න ඕනේ අනිත්. ඔන්ලයින් ටිකට් ඔන්ලයින් ටිකට් කරගත්තම ටිකක් කරපන්දරයක් නෑ. මේ වැඩියෙන් charge එකකුත් නෑ මට රුපියල් ඉන්දියන් රුපියල් 35ක් කොයිද කන්වීනියන්ස් ෆී කියලා තියෙන ඒක විතරයි. එහෙනම් ටච් මාල වෙන්නත් බැලුවා. අපි දැන් යන්න හද. How much is it? This Taj Mahal, 700 rupees. But pro. ඉන්දියාවේ shopping කරනකොට ඔයාලා හරි පරිස්සම් වෙන්න ඕනේ. අපි ටච් මහල් ළඟම තිබ්බ සොයිනේ shop එකකට ගියා සොයිනේ එකක් ගන්න. අපි හැමෝම යනවනේ ඉතින්. එයා අපිට ඔය ටච් මහල් ටිකක් පෙන්නලා price ටිකක් කිව්වා. හැබැයි මම ෆෝන් එක අරගෙන වීඩියෝ ඔන් කරපු ගමන්ම එයා what problem කියලා කතා කරන එක නතර කරා. ඊට පස්සේ මම ආයෙ කැමරා එක ඔෆ් කරලා ෆෝන් එක සාක්කුවට දාගත්තට පස්සේ තමයි prices කිව්වේ. ඒ කිව්වෙත් එන ලොකු ගණන්. ඒ නිසා ඔයාලත් බඩු ගත්තී අනිවාර්යෙන් බාගේන් කළාම ගන්න try කරන්න. අපි ඊට පස්සේ හොටෙල් එකට ඇවිල්ලා චෙක් අවුට් වෙලා දැන් මේ අග්‍රවල ඉඳලා දිල්ලි වලට යන ගමන් එන්නේ. අපි දිල්ලි වලත් දවස් දෙකක් හිටියා. ඒ දවස් දෙකෙන් වැඩිම හරියක් කරේ shopping කරපු එක තමයි. ඒ විස්තර ටිකත් මේ වීඩියෝ එක ඉස්සරහට තියෙනවා. දිගටම ඉන්න වීඩියෝ එකේ. මේ හොටෙල් එක ඇත්තට ලස්සනයි නේ? ඊයේ හිටපු හොටෙල් එකට වඩා මං ආසයි මේකට. අග්‍රවල හොටෙල්ස් හොයන්න අමාරුයි. හොඳ ඒවා. මේ අපි ගියේ ඕල්ඩ් අග්‍රවලේ. යානේ. ස්මාලට ගොඩක් හොඳ ඕල්ඩ් අග්‍රවලේ. ඒ හරි ලොකු. හොඳ හොටෙල් නෑ අර ටිකක් පරණ ටච් ටයිප්. දිල්ලි වල තියෙන හොඳ හොටෙල් එක. යා. Hi guys. දැන් අපි යනවා. කොහෙද? අපි යනවා සරෝජිනී නගර බලන්න. සරෝජිනී නගර බලන්න වගේ බඩු ගන්නත් එක්ක අපිත් එක්ක යමු සරෝජිනී නගරේ තියෙන්නේ මොනවද කියලා බලන්න. දැන් අපි මේ ඉන්නේ සරෝජනී නගර මාකට් එකේ. මෙතන හරිම අඩුවට බඩු තිබුණා. මෙතනට ගියාම පිස්සු හැදෙන්න තරම් බඩු තියෙනවා. ලංකාවේ ප්‍රයිස් වලින් බ්ලවුස්, ගවුන් එහෙම තියෙනවා. 100 ඉඳන්ම ඇඳුම් තියෙනවා. 100ට 200ට 250ට. ඒක ලංකාවේ මුදලින් රුපියල් 300 ඉඳන් අපිට ඇඳුම් ගන්න පුළුවන් මේකෙන්. ඉතින් ලස්සන ජුවලරිස් තියෙනවා. ඒව නම් රුපියල් ඉන්දියන් රුපියල් 30ටත් තිබුණා. ඉයරින්ග්ස් එහෙම ලස්සන ලෙහෙංගා මේ ෂොප් ඇතුලේ තියෙන රෙදි වලට වඩා මේ එළිය දාලා තියෙන සේල්ස් කියලා දාලා තියෙන ඇඳුම් වල ගණන් ගොඩක් අඩුයි. ඒව හැබැයි අපි ඒවට බාගින් කරන්න බෑ. ඇතුලේ තියෙන ෂොප් වල ඇතුලේ තියෙන ඇඳුම් වලට බාගින් කරලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඇඳුම් එළිය තියෙන ඇඳුමක් අපි ගන්නවා නම් අනිවාර්යෙන් හොඳට බලලා ගන්න. ඒ බ්‍රෑන්ඩඩ් ඇඳුම් තිබුණට ඒවයි පොඩි පොඩි ඩැමේජ් තියෙන ඒවා තියෙනවා. ඉතින් ගොඩාක් මිනිස්සු මෙතෙන්ට එනවා. ඉන්දියාවේ විතරක් නෙවෙයි වෙනත් රටවල අයත් ගොඩ එනවා. ලස්සන ඇඳුම් තියෙනවා. ඉතින් ඉන්දියන් ඇඳුම් ගැන කියන්න වැඩක් නැහැනේ. ඒ වගේම ලස්සන බෑග් එහෙම තියෙනවා. ගොඩක්ම ගණන් අඩුයි. ඉතින් අපි දෙන්නත් ගොඩක් දේවල් ගත්තා. මම බලන්නේ මේ ජුවලරිස් රුපියල් ඉන්දියන් රුපියල් 30ක් වෙන්නේ. ඉතින් ලස්සන ඉයරින්ග්ස් තිබුණා අපි ආස කරන. ඉතින් ගෑල් ළමයි පිස්සු වැටෙන තැනක් තමයි මේ සරෝජිනී නගර කියලා කියන්නේ. ඉතින් අපි දෙන්න බඩු ටිකක් අරගෙන අපි ලැගේජ් එහෙම ගන්නත් ගියා. කියන්න ඕන ලැගේජ් එහෙමත් ගොඩක් අඩුවට තියෙනවා. හැබැයි බාගින් කරලා ගන්න ඕන. බඩු ටික අරගෙන දැන් අපි හොටෙල් එකට යනවා. මේ තමයි අපේ ඩිනර් එක.
chicken fried rice. මේක biryani එකක් වගේ නේ. Yeah. Butter chicken. Yummy. ඒගොල්ලෝ මේ pickle මම pickle පැකට් දෙකකුත් ඒවල දෙනවා. කොනවාගේ දන්නේ රස කාලා බලන්න. කන්නයි යන්නේ. I'm so hungry. අපි දින ගොඩක් බඩගිනි වෙලා හිටියේ. හරිම රසයි මේ කෑමක. ඉතින් දෙන්න බඩ පිරෙන්න කෑවා. Hi guys, අපි අද යන්න හදන්නේ මේ Pacific Mall එකට shopping කරන්න. අපිත් ගියා. අපි තාම breakfast එක ගත්තා. අපි එතනින් breakfast එකත් අරන් තමයි shopping කරන්න පටන් ගත්තේ. India. This is India. දෙන්න breakfast එක ගන්න ආවේ ලංකාවේ තිබිලා නැති වෙච්ච තැනකට. කොහෙද? ලංකාවේ පිටියෙද්දී ඉස්සර නිතරම වගේ යන තැන දැන් ලංකාවේ නැහැ. McDonald's. McDonald's එක දාවා. ඔව් ලංකාවේ කන්න බැරි එක නේ. ඇවිල්ලා කාලා බලන්න වෙන්නේ. අපි මෝල් එකට යන කලින් මෙතන තා මෝල් එක ඕපන් කරන්න ඉලවන. ඒක අපි මෝල් එකට යන්න ආවේ shopping කරන්න. හැබැයි එතනට ගේට් එකට ගියාම මෝල් එක ඕපන් කරන්නේ 11ට. 11 වෙනකන් අපි උදේට කාලත් නැහැ. මොනවාරි කන්නට. අපි ඊට පස්සේ මීටර 800ක් විතර පයින් ඇවිල්ලා නේ. ඔව් අම්මෝ. මේ පාරවල නම් පයින් ඉන්න බෑ. ඇත්තටම බෑ. හරිම සෞත්තුයි. pedestrian කියලා පැත්තක් නැහැ නිකන්. මිනිස්සු යන මේ වාහන බයිසිකල් එකෙන් යනවා හැමතැනම. නවත්තන්නේ කිසිම වෙලාවක හෝන් එක අල්ලගෙන ඕ අපිට දැන් හැමතැනම කන්නත් බෑනේ මේ දැන් පෙරේ දැක්කාම ගඳ එනවා පාරේ යනකොට ඒවත් එක්ක මේ වෙන තැන් වල කන්න බෑ. ඔව් මේකෙත් ඉතින් ලංකාවේ McDonald's එක තිබ්බ ඒව තරම් නම් පිරිසිදු නෑ කියලා හිතෙනවා. ඒ වුණාට අනිත් තැන් වලට වඩා මෙතන පිරිසිදුයි. ඔව්. ඒ හින්දා අපි ඕඩර් කරා දැන් ඕඩර් ගෙනගෙන ඉන්නේ. අපි එන බ්‍රෙක්ෆාස්ට් කරා. අපි ටික මෝල් එකට යන වීඩියෝ එක ඉස්සරහට තියෙනවා නේ. බඩගිනි නුනා බඩගිනි. මේකට ආවම නිවන් ගියා වගේ AC එක. ඔව් රස්නේ නේදිය. අපි මෝල් එකේ තිබිච්ච ඇඳුම් තිබිච්ච කඩේකට ආවා. ඒ ෂොප් එකේ ගොඩාක් ලස්සන ඇඳුම් මොනවද කුරුත එහෙම තිබුණා. හැබැයි ඒව පොඩ්ඩක් ගණන්. හැබැයි ඒව හරිම ලස්සනයි ක්වොලිටි. ඒ ඇඳුම් ඉතින් ගන්න තිබුණා නම් කියලා හිතෙනවා. ඉතින් එතන ලස්සන ඇඳුම් තියෙනවනේ. අපි ආය වෙන ෂොප් එකකට ගියා. ඒ ෂොප් එකෙත් ඇඳුම් තිබුණා. ඒකෙත් ගොඩක් ගණන් අඩුවට ඇඳුම් තිබුණා. ටී-ෂර්ට්ස් එහෙම ගොඩක් ගණන් අඩුයි. පිරිමි අයගේ ඇඳුම් ගණන් වැඩි ඒවනේ. බට් මේ ඒ තැන්වල තිබුණ ටී-ෂර්ට්ස් එහෙම ක්වොලිටි ටී-ෂර්ට්ස් ගොඩක් ගණන් අඩුවට තිබුණා. ඔන්න අපි ලන්ච් එක. චිකන් ඩම් බිරියානි සමග චිකන් චිල් කීමා ග්‍රේවිද මොකක්ද කියලා එකක්. මේ ග්‍රේවි එක වැඩි අපිට. ඔව්. බත් එක මෙච්චරයි ග්‍රේවි එකත් ඒ ගන්න ඕන දෙනවා. කමන්නේ දැන් අපි කන්න යන්නේ. බඩගිනි. අපි ඉතින් ලන්ච් එක අරගෙන ටිකක් වෙලා ඉඳලා පොඩ්ඩක් අවුවරස් එහෙම අඩුණායින් පස්සේ ආයෙත් shopping කරන්න ආවා. මේ ඉන්නේ කැනොට් ප්ලේස් කියලා දිල්ලි වල ටිකක් high end නිකන් posh peoples ලා shop කරන පැත්තක. මේ දැන් ඉන්නේ H&M shop එකේ. මේ හරියේ ටිකක් හොඳ branded shops ගොඩක් තියෙනවා. price නම් ඉතින් වැඩි කොහොමද branded ඒ වගේ වැඩිනේ. ඒ වුණාට ඉතින් ලස්සන ඇඳුම් තිබ්බා. අපි
ගොඩක් ගත්තේ නැහැ. උනට අපි හැම එකකටම වගේ ගිහින් බැලුවා ලස්සන ඒවා තිබුණා තියනද කියලා. ඔව් දැන් මේ මෙයත් ගිහින් ඔය ඇඳුම් තෝර ඉන්නේ. මේ තියෙන්නේ දිල්ලි වල ඒ කැනොට් ප්ලේස් එක ගාම තිබ්බ තප්පර් කියලා ෂොප් එකක්. මේකේ ගොඩක් ඇඳුම් වලට ඩිස්කවුන්ට් දාලා තිබ්බා. විශේෂයෙන් ඕෆ් සීසන් ඇඳුම් වලට. දැන් අපි ගියේ සමයකේ නිසා ඒගොල්ලන්ගේ වින්ටර් ඇඳුම් එහෙම ගොඩක් තිබුණා. ඔය හුඩීස්, ජැකට්ස්, ට්‍රැක් පෑන්ට්ස් වගේ ඒවා. ඒවට 150ක් ඕෆ් තිබුණා. ඒ වගේම අනිත් සමය ඇඳුනුත් තිබ්බා. I think ඔයාලා විශේෂයෙන් ඔය වින්ටර් ඇඳුම් අර එහෙම ඒ වගේ දේවල් ගන්න යනවා නම් මෙතන හොඳ ෂොප් එකක්. චාරිටි නැද්ද? නැබැයි තේකක් වුණා. එන්ද කරගන්නද? වෙලා ගියද? නෑ. පාන්දර 6 වෙද්දිම බඩගිනියත. Hi guys, good morning. ඊයේ අපි ගොඩක් ඇවිද්ද නේද? ඔව්. ඊයේ ඇවිදලා වාන්සි ඇවිල්ලා එහෙම නිදාගත්තා. කාර් පුළුවන් අපේ වීඩියෝ එක බලනකොට ලස්සන බඩු ගන්න තැන් ගොඩක් රෙදි ගන්න තැන් ගොඩක් අපි දානවා ඉස්සර. ඊට පස්සේ දැන් අද තමයි අපි ඉන්දියාවේ අන්තිම දවස කියන්නේ අද හවස අපේ ෆ්ලයිට් එක. එවනට අදත් මුල් දවසම අපි shopping යනවා. නේ? ඔව් වීඩියෝ එක බලන්න ඉස්සරහට දැන් අපි හදන්නේ මසාලා ටික එකක් බොන්න. සාරයි මගේ එක තරන්න. මල මේ තේ හොඳ නෑ මගේ තේ එක. නෑ හොඳයි. Hi guys, ඔන්න ඉතින් අපි දෙන්න යන්න හදන්නේ. මෙයා තාම රෙඩි වෙනවා. මම රෙඩි වෙලා ඉවරයි. අපි දෙන්න යන්න හදන්නේ පාලිකා බසර්. ඊට කලින් බ්‍රෙක්ෆාස්ට් එක ගන්නත් තැනකට කොහෙට හරි යන්න ඕන. අපි ඊයේ වගේම මැක්ඩොනල්ඩ් එකට යයිද නැත්නම් KFC තියෙනවා KFC එකට යයිද කියලා බලමු. මෙහි අනිත් සයිවර් කඩ වලින් කන්න බෑ. සයිවර් කන්න ආස වුණාට අපි දෙන්නම සයිවර් කන්න ආසයි. මෙහි ඒ කඩ වලින් කන්න බැරි නිසා අපි අර වගේ තැනකට යන්න ඩිසයිඩ් කරා. එහෙනම් අපිත් එක්ක වීඩියෝ එක ඉස්සරහට ඉන්න ඕන. ඉස්සරහට හිටියොත් ඔයත් ඉන්දියාවේ යන්න කැමති කෙනෙක් නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙහි ඇවිල්ලා ට්‍රැවල් කරන්න ඕන කොහෙද කියලා. අනිවාර්යෙන් shopping කරන්න. මේ පිස්සු හැදෙන shopping කරන්න තැන් තියෙනවා. එන්න අපිත් එක්ක යන්න. ලස්සන්ට තියනවා ඒත් මේන්ටේන් කරන්නේ නැහැ මෙයාලා. නැත්නම් ලස්සන්ට හදලා තියෙනවා. මිනිස්සුම තමයි මේව නැති කරගෙන තියන්නේ. වව්. ඕපන් තියටර් එකක් නේ. යා. ඒ තාම උදේ 8යි ගාන 7යි ගානක් නේ. 8යි 5යිද? 8යි 5යි. පුදුම රසණයක් ඒ උනාට තියෙන්නේ. මම කෑම කන්නක් වෙන. yes. මෙතන තමයි පෙන්නන ලොකේෂන් එක. ඒක හින්දා මේ ආවේ. ලස්සනයි මේ ප්ලේස් එක හරිම ලස්සනයි. මාක්ස් නැතුව නම් ඇවිදින්න බෑ පුදුම ඩස්ට් එකක් තියෙන්නේ මේ. මේ ලොකේෂන් වලින් පෙන්නලා තමයි වැරදි. අයියෝ වෙලා තියෙන්නේ. මේ පෙන්නන ලොකේෂන් බර්ගර් කිං එක ඕපන් කියලා. ඒකට යන්න තැනක් නෑ. මම හිතන්නේ මේක මෙට්‍රෝ ස්ටේෂන් එක ඇතුළේද කොහෙද තියෙන්නේ? මේ මෙට්‍රෝ ස්ටේෂන් එක ඇතුළට යන්න බෑ මෙට්‍රෝ ටිකට් එකක් නැති. අපි මෙට්‍රෝ ටිකට් ගත්තේ නෑ නේද? ඒක නිසා අපි දෙන්න මේ තව තැනක් තියෙනවා කියලා ලොකේෂන් එකේ පෙන්නන ඉතින් අපි ලොකේෂන් ඒක තාම ඕපන් උත් නෑ. එතනට ගිහින් ඉන්න බලන්න. බඩගිනි නිසා. බඩගිනි තැන. Hi අපි දැන් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඇවිල්ලා ඉන්නේ බර්ගර් කිං එකට. බර්ගර් කිං එකට අපි ඊයේ අපේ මැක්ඩොනල්ඩ් එකෙන් කාපු නිසා අද බර්ගර් කිං එකට එන්න හිතුවා.
මේක ඇරලා දෙන්න අපිට ඇරලා තියෙන මේක විතරයි. ඒක නිසා අපි එකට ආවා. බලමු බර්ගර් එක කොහොමද කියලා. මේ බර්ගර් එක කොකා කෝලා දෙක ඊට පස්සේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික ඔක්කොටම උනේ ලංකාවේ මුදලින් 1150 ගාණක් වගේ. 1000 ගාණක් තමයි උනේ. මේක කන්න යන්නේ කොල්ලා. මේ ඔක්කොම කාලා ඉන්නේ හොඳේ. මෙයා ඔක්කොම කාලා ඉන්නේ හොඳේ. තනියම කෑවා මේ දෙකම බිව්වා මෙයා. තාම කඩවල තාම 10 ඉන්න වෙලාවෙ ඉන්නේ. මේ වගේ තැනක් තියෙන එකත් ඉතින් හරි. ඔව් ඊට වඩා පිටිවලයි මේ. බොරැල්ල මේ අර වීවක වගේ. සෙට් නම්බර්ස් හොයාගෙන යන්න අපිට ටිකක් කියලා ඉන්න මේ වගේ චුට්ටක් ඇවිදලා බලමු. අපි පාලිකා බස් එකෙත් ඇවිදලා ලගේජ් එහෙම තිබුණ අඩුවට ඒවත් අරගෙන ඊට පස්සේ අපි ගිය ශ්‍රද්ධා බසර් වලට එතෙන්ට යනකොටම හොටල් එකකින් කිව්වා ෆෝන් පර්ස් හරියට බලා ගන්න කියලා. මොකද ඒ ෆෝන් නම් එළියටවත් යන්න එපා කිව්වා. එතන ක්‍රවුඩ් එකත් වැඩි. ඒ වගේම බොරුවෙම ගොඩාක් ඉන්නවා. අපි ඉතින් කියන්න ඕන ශ්‍රද්ධා බසර් වලට යන්න අනිවාර්යෙන්ම මේකප් බඩු ගන්න තියෙනවා. සැලොන්ස් වලට ඕන දේවල් ගොඩක් තියෙනවා. ඒක හරිම අඩුයි ගණන්. ඒවයිත් ගිහලා බාගෙන් කරලා තමයි ගන්න ඕන. ඉතින් අනිවාර්යෙන්ම ඒකටත් යන්න ඔයාලා. අපි දිල්ලි වල ට්‍රැවල් කරලා ඔක්කොම ඉවරයි. අපි දැන් ශ්‍රී ලංකාවට යන්න හදන්නේ. අපි ගෙදර යන්න හදන්නේ. එයාපෝට් එකට යන ගමන් මේ කොයි හිටියද ඉතින් ගෙදර යනවා කිව්වට පස්සේ පොඩ්ඩක් තියෙනවනේ. ගෙදර යන්න. කොයි වෙලාවද යන්නේ කියලා. ඔව් මාතත් මාරම ටයර්ඩ්. මෙහෙ ඒක යන්නේ වෙදර් එකත් එක තමයි ඒක. බට් අපි දෙන්න එන්ජොයි කරා නැත්තෙම නෑ. බඩු ගත්තා ඇවිත්තා. ඉතින් දැන් අපි යනවා එයාපෝට් එකට. අපි එයාපෝට් එකේ ඉන්නේ දැන් ඉන්ටර්නැෂනල් එන්ට්‍රන්ස් එක ගාවට යන්න හදන්නේ. ඉතින්ලා අපිට චෙක් ඉන් වෙන්න පුළුවන් කිව්වා 8:30 නේ. 8:30. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි දෙන්නගේ ඉන්දියා ටුවර් එක එන්ඩ් වෙන්නේ. ඉතින් ලස්සන තැන්වලට ගියා. ගොඩක් බඩු ගත්තා අපි දෙන්න. ඉතින් ඉන්දියා ටුවර් එක හරි ලස්සනට අපි දෙන්න එන්ජොයි කරා. රස්නේ තමයි පොඩ්ඩක් අපිට අවුල් ගියේ. ඒ වුණාට මේ ටුවර් එක මගේ ෆස්ට් ටුවර් එක නිසා මම ගොඩක් එන්ජොයි කරා. ඉතින් ඔයාලට කියනවා මේ වීඩියෝ එක බලුවා වගේම අපේ පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් අග්‍රපෝඩ් කියපු වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලා ඒකත් බලන්න. අපි ඉස්සරහට ට්‍රැවල් කරන්න කැමති අයට කොහොමද ටිකට්ස් බුක් කරගන්නේ, වීසා කොහොමද ප්‍රොසෙස් කරගන්නේ, ඒ හැම විස්තරයක්ම කියලා අපි වීඩියෝ එකක් ඊළඟ වීඩියෝ එකකින් ගේනවා. ඉතින් හැමෝම පරිස්සමට ඉන්න ඕන. ජීවිතේ ආස දේවල්, ජීවිතේ විඳින්න ආස දේවල්, කරන්න ආස දේවල් අනිවාර්යෙන් කරන්න බය වෙන්න එපා. ආස දේවල් තියෙනම් අනිවාර්යෙන්ම ඒව කරගන්න try එකක් දෙන්න. කවදා හරි අපි ආස දේවල් අපේ ළඟට එන්නේ නැහැ. අපි ඒව ලබා ගන්න ඕන. ඉතින් හැමෝම පරිස්සමට ඉන්න ඕන. අපේ YouTube channel එක බලන හැමදාමත් බලලා අපිට comment එකක් හරි දාන ඔයාලට ගොඩක් ආදරෙයි අපි දෙන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන්නම්. හැමෝම පරිස්සමට ඉන්න ඕන. බයි.